ආයිබෝවන් ඔගොල්ලන් අපි සාදරයෙන් පිළිගන්නවා Maths Home YouTube channel එකට. අද අපි ඉගෙන ගන්න යන්නේ 8 ශ්‍රේණියේ 9 වෙනි පාඩම ස්කන්ධය. පළවෙනි වාරයේ පාඩමක් 8 ශ්‍රේණියේ 9 වෙනි පාඩම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ පාඩම ඉතා කෙටි කාලයකින් උගන්වන්න. මොකද සමහර අය මට කියලා තිබ්බා ඒගොල්ලන්ගේ කමෙන්ට්ස් වල සහ මම කතා කරනකොට ළමයි එක ඒගොල්ලෝ කියලා තිබ්බා ටිකක් කාලය ගන්නවා වැඩි කියලා පාඩමක් උගන්වන්න එකම දේ ටිකක් තේරුම් කරනවා කියලා. ඉතින් මම ඒකට හේතුවක් පැහැදිලි කළා. නමුත් ඉතින් ඔයගලන්ට ඒක සමහරලාට කම්මැලි වෙන්න පුළුවන්. ඒ නිසා මම තීරණය කළා මේ පාඩම ටිකක් ඉක්මනට උගන්වන්න. බලන්න මේ ක්‍රමයේද හොඳ කලින් කරපු ක්‍රමය හොඳයිද කියලා. ඒ නිසා මම ඉක්මනට පාඩම අද උගන්වනවා. වැඩි ලොකු විස්තරයක් කරන්නේ නැතුව. හරි. පාඩම පටන් ගන්න කලින් හැමෝම අහන ප්‍රශ්නය පන්ති කරනවාද කියන එක. ඔව්. 8 ශ්‍රේණියට මම විශේෂයෙන් පන්ති කරනවා ඔන්ලයින් ක්ලාසස්. ඉතින් ඒ ඔන්ලයින් ක්ලාසස් වලට හරි ෆිසිකල් ක්ලාස් වලට හරි ජොයින් වෙන්න ඕන නම් මෙන්න මේ නම්බරයට WhatsApp message එකක් දාන්න ඔයාලට ජොයින් වෙන්න අවශ්‍යයි කියලා. ඒ වගේම ඕගලන්ට තියෙන ඕනම ගැටලුවක් ඒ කියන්නේ ඔයගලන්ට හදාගන්න බැරි ගානක් එහෙම නැත්නම් මොන හරි සුළු කිරීම ප්‍රශ්න හරි කරපු හෝම්වර්ක් එකක් හරි මාක් හරි එකක් ඉස්කෝලේ එහෙම එකක් හරි කමක් නැහැ. හරිද වැරදිද කියලා බලා ගන්න උනත් ඕගලන්ට මේ නම්බර් එකට WhatsApp කරන්න පුළුවන්. ඉතින් මම එතකොට ඕගලන්ට ඒවා හරිද වැරදිද කියලා බලලා දෙන්නම්. ඉතින් ඕගලන්ට මේ නම්බර් එක දාගෙන මට මැසේජ් එකක් එවන්න. හරි. රයිට් අපි පාඩම පටන් ගමු. ඉතින් ස්කන්ධය කියන පාඩම 8 ශ්‍රේණියේ පාඩමක් 9 වෙනි පාඩම පළවෙනි වාරයේ අන්තිම හරිය පාඩම් ටිකක් මේ පළවෙනි වාරයේ අන්තිම හරිය පාඩම්. ඕගලන්ට ස්කන්ධය මයින ඒකක තිබ්බා. මතක ඇති අපිට තිබ්බා 7 වසරේ ඉඳන්ම ස්කන්ධය මයින කුඩාම ඒකක අපි කුඩාම දේවල් වල ස්කන්ධය මැන්නේ මිලිග්‍රෑම් වලින් mg. ඊට පස්සේ ඊට වඩා ටිකක් වැඩි ස්කන්ධය මැන්න ග්‍රෑම් වලින් ඊටත් වඩා ටිකක් ස්කන්ධය වැඩි ඒවා අපි මැන්න මොනවා වලින්ද කිලෝග්‍රෑම් වලින්. හරි පුතේ මේ අවුරුද්දේදී අපි ඉගෙන ගන්නවා ඊටත් වඩා වැඩි ස්කන්ධයක් මයින ඒකකයක් අපි ඒවට කියනවා මෙට්‍රික් ටොන්. ඉතින් ඒකට මම මෙට්‍රික් ටොන් කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටොන් කියලා කෙටියෙන් කියන්නත් පුළුවන්. එහෙනම් ඔන්න ඒකක ටිකත් එක්ක මම දැම්මා. මම ඒක නැවත වතාවක් ලියන්නම්. T අකුර. right. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ ඒකකයන් කියවන විදිය මිලිග්‍රෑම්, ග්‍රෑම්, කිලෝග්‍රෑම් අනිත් එක මෙට්‍රික් ටොන්. හරි. අපි බලමු මම කියවන ටිකක් වේගයෙන් කියලා දෙනවා කියලා. මිලිග්‍රෑම් වලින් මයින මොනවද ಜಾති? මිලිග්‍රෑම් කියන්නේ ඉතා කුඩා දේවල්. එතකොට අපිට පුළුවන් ඔය බෙහෙත් පෙත්තක වගේ ස්කන්ධයම ඉන්නේ මිලිග්‍රෑම් වලින් බෙහෙත් පෙත්තක. දැන් අපෙන් අහන්න පුළුවන් මිලිග්‍රෑම් වලින් මයින උදාහරණ. ඒ වගේම කුහුඹු වෙකු ඒ කියන්නේ කුඩා සතෙක් කුහුඹු වෙකු ඒ වගේ කුඩා සතෙක්ගේ ස්කන්ධයම ඉන්නේ අපි මිලිග්‍රෑම් වලින්. හරි. ඒ වගේ ඔයගොල්ලෝ ටිකක් හිතලා බලන්න මොනවද තව මිලිග්‍රෑම් වලින් ඉතා කුඩායි. ඉන්දි කට්ටක වගේ දේවල්. හරි. ඊළඟට ග්‍රෑම් වලින් මොනවද මයිනි? ඔය ග්‍රෑම් වලින් නම් එදිනෙදා දේවල් මයින්නවා. අපි දැකලා තියෙනවා නේද ග්‍රෑම් වලින් ඔය තේකොළ පැකට් එකක් තියෙනවා ග්‍රෑම් වලින් තේකොළ. ඊළඟට අපි ගේනවා පරිප්පු හැම ග්‍රෑම් 500ක්. එහෙනම් ග්‍රෑම් වලින් මයින්නවා. ඒ වගේ සාමාන්‍ය ටිකක් විතර ස්කන්ධයෙන් වැඩි ඒවා ග්‍රෑම් වලින් මයින්න පුළුවන්. කිලෝ වලින් සාමාන්‍ය ඔයගොල්ලෝ ගන්නෙ මොනවද? දැන් කිලෝ වලින් තමයි ඔයාලගේ ස්කන්ධය මයින්. අපේ ඒ කියන්නේ ළමයෙකුගේ ස්කන්ධය එහෙම නැත්නම් මිනිසෙකුගේ ස්කන්ධය මිනිසෙකුගේ ස්කන්ධය ඒවා මයින්නේ කිලෝග්‍රෑම් වලින්. ඊළඟට තව හාල් ඒ වගේ දේවල් කිලෝ වලින් නේද ගේන්නේ හාල්. ඊළඟට අපි ගමු තව කිලෝ වලින් ගේනවා අල ඒ වගේ දේවල් කිලෝග්‍රෑම් වලින් මයින්න පුළුවන්. හරි. එතකොට ටොන් වලින් ඊටත් වඩා ස්කන්ධයෙන් වැඩි ඒවා මොනවද? ඊටත් වඩා ස්කන්ධයෙන් වැඩි පුතේ ඔය වාහනයක එහෙම ස්කන්ධයම ඉන්න කිව්වොත් අපි සාමාන්‍යයෙන් වාහනයක වගේ ටිකක් ලොකු ඒවා ස්කන්ධයම ඉන්නේ වාහනයක ඊටත් වඩා ලොකු ඒවා තියෙනවා. නැවක ගේන බඩු ප්‍රමාණය. එතකොට නැවක තියෙන ස්කන්ධයම ඉන්න පුළුවන්. ඒ වගේ ඉතා විශාල තව ඉතා විශාල සතුන් අපි හිතමු අලියෙකු වගේ අයගේ ස්කන්ධය අන්න ඒ වගේ ඒවා අපි මයින්නේ මෙට්‍රික් ටොන්. ඉතා විශාල ස්කන්ධයක් මයින්නේ ටොන් වලින්. එහෙනම් ඔන්න ඒකක 4 කෙටියෙන් කියලා දුන්නා. දැන් අපි බලමු ඔය ඒකක 4 තියෙන සම්බන්ධතාවය. අපි පොඩි පන්ති වල නම් මේවා අතර සම්බන්ධ මේ තුන අතර සම්බන්ධය ඉගෙනගෙන තියෙනවා. රයිට් අපි නැවත වතාවක් එන ටක් ගාලා ඒ අතර සම්බන්ධය බලමු. ඔන්න කුඩාම ඒකකයේ මිලිග්‍රෑම්නි ස්කන්ධයමයින. ඊළඟ ඒකකයේ ග්‍රෑම්, ඊළඟ ඒකකයේ කිලෝග්‍රෑම්,
ඊටත් විශාල එකක අපි දැන් ඉගෙන ගන්න මෙට්‍රික් ටොන්. ඒක මම ලියන්න අමතකුණානේ. මෙට්‍රික් ටොන්. මෙට්‍රික් ටොන්. right. අනිත් ඒවා දන්නවනේ ඔයගොල්ලෝ මිලිග්‍රෑම්, ග්‍රෑම්, කිලෝග්‍රෑම්, මෙට්‍රික් ටොන්. හරි. ඔයාලා දන්නවා මිලිග්‍රෑම් 1000ක් මිලිග්‍රෑම් 1000ක් එකතු වෙලා තමයි මේ 1 ග්‍රෑම් එකක් හැදෙන්නේ. ඒ කියන්නේ ඉතා කුඩා මිලිග්‍රෑම් 1000ක් එකතු වෙලා තමයි ග්‍රෑම් වලින් ඒකක එකක් හැදෙන්නේ. හරි. එතකොට ඕකේ ඒ දෙන අතර සම්බන්ධනේ ඒක ඊළඟට මේ දෙන අතර මොකක්ද සම්බන්ධය? ඒ වගේම ග්‍රෑම් වලින් 1000ක් එකතු වෙලා තමයි කිලෝග්‍රෑම් එකක් හැදෙන්නේ. කිලෝග්‍රෑම් එකක්. ග්‍රෑම් 1000ක්. මේවා ඔයගොල්ලෝ දන්න දේවල්. ඒ නිසා මම නැවත ඔන්න කියන්නේ නැහැ. අපි බලමු ඉතින් මේ ක්‍රමයටත් උගන්වලා ඔයගොල්ලෝ කැමති ක්‍රමය මොකක්ද කියලා කමෙන්ට් කරන්න. ටිකක් වැඩිපුර එක්ස්ප්ලেইন කරන එක හොඳයිද නැත්නම් මේ වගේ කෙටියෙන් කියලා කියන එක හොඳයිද? ඔයගොල්ලන්ට කාලය අඩු කරගෙන බලන්න අවශ්‍ය. හරි. කිලෝග්‍රෑම් ටොන් අතර ඔය වගේමයි පුතේ අර 1000 කියන සම්බන්ධෙම තමයි තියෙන්නේ. කිලෝ 1000ක් එකතු වෙලා අර ටොන් එකක් මෙට්‍රික් ටොන් එකක් හැදෙනවා. ඉතින් මේ සම්බන්ධෙම තමයි හැම එකෙම 1000 අරකින් 1000 මේකෙන් හැදෙනවා, මේකෙන් 1000 ඊළඟ එක හැදෙනවා. අන්තිමට අපි දැන් අලුතෙන් ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ මෙට්‍රික් ටොන් සහ කිලෝ. ඒ දෙන්න අතර සම්බන්ධය හැදෙන්නේ 1000න්. ඒ දෙන්න අතර සම්බන්ධය හැදෙන්නේ 1000න්. හරි. දැන් ඔන්න ඔය දෙන්න අතර තියෙන ඒකක දෙකක් නේ තියෙන්නේ ටොන් සහ කිලෝ. අපිට දෙනවා කිලෝ වලින් දීපුවා ටොන් කරන්න, ටොන් වලින් දීපුවා කිලෝ කරන්න. ඉතින් ඕන්න ඕක තමයි අහන්නේ. ඉතින් ඕක කරන්න මේ යටතේ අහනවා පුතේ මාතෘකා 6ක්. උදාහරණයක් විදිහට මෙහෙම. ටොන් වලින් දීලා කිලෝ කරන්න කියනවා. අර ග්‍රෑම් මිලිග්‍රෑම් වගේම තමයි. කිලෝ වලින් දීලා ටොන් කරන්න කියනවා. ඔන්න මාතෘකා දෙකයි. ඊළඟට ටොන් වලින් දීලා ටොනුයි කිලෝග්‍රෑම් දෙකෙන්ම දක්වන්න කියනවා. අපි බලමු මොකක්ද ඒ කියන්නේ කියලා. ටොන් වලින් දීලා ටොන් කිලෝග්‍රෑම් දෙකෙන්ම. ඊළඟට කියනවා කිලෝග්‍රෑම් වලින් දීලා අර වගේම ටොන් කිලෝග්‍රෑම් දෙකෙන්ම දක්වන්න. කිලෝග්‍රෑම් වලින් දීලා ටොන් කිලෝග්‍රෑම් දෙකෙන්ම දක්වන්න. ඊට පස්සේ මේකේ අනිත් පැත්ත. කොහොමද අනිත් පැත්ත කියන්නේ? ටොන් කිලෝග්‍රෑම් වලින් දීලා, ඒ කියන්නේ මේ දෙකෙන්ම දීලා ටොන් වලින් විතරක් දක්වන්න. ටොන් කිලෝග්‍රෑම් දෙකෙන්ම දීලා කිලෝ වලින් විතරක් දක්වන්න. මෙන්න මේකේ අනිත් පැත්ත. බලන්න මේ දෙකේ අනිත් පැත්ත. ටොන් වලින් දීලා ටොන් කිලෝ වලින් දක්වපු එක ටොන් කිලෝ වලින් දීලා ටොන් වලින් දක්වන. බලන්න දෙක දෙපැත්ත මාරු වෙලා තියෙන්නේ. ඉතින් ඔය මාතෘකා 6 එහෙම නැත්නම් ඔය විදියට ඒකක හරවන්න අපි දැනගන්න ඕන. එහෙනම් අපි ඔය දෙන්න අතර තියෙන සම්බන්ධය විතර දැන් කතා කරන්නේ. මොකද ග්‍රෑම් මිලිග්‍රෑම් මේ පාඩමේ ඇත්තටම නැහැ. මේක තියෙන්නේ මේ මෙට්‍රික් ටොන් සහ කිලෝ අතර සම්බන්ධ තමයි තියෙන්නේ. හරි. එහෙනම් අපි බලමු ඒකක අතර සම්බන්ධය කියලා දාලා මාතෘකාවක් ඒකක අතර සම්බන්ධය. ඒකක අතර සම්බන්ධය කියලා මාතෘකාවක් අපි දාලා මෙන්න මෙහෙම. දැන් අපිට තියෙනවානේ මේ කිලෝ ග්‍රෑම් වලින් දීප එකක් ටොන් කරන්න හරි, ටොන් වලින් දීප එකක් කිලෝග්‍රෑම් කරන්න හරි මේ දෙන්න අතර සම්බන්ධය දැනගන්න ඕන. එහෙනම් මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ පුතේ. හරිම සරලයි. දැන් ටොන් වලින් දීප එකක් කිලෝ කරන්න කිව්වොත් ටොන් කියන එක විශාලයිනේ 1000න් වැඩි කරන්න ඕන. හරිද? කිලෝ වලින් දීප එකක් ටොන් කරන්න කිව්වොත් 1000න් බෙදන්න ඕන. right? ටොන් වල එකක් කිලෝ. ටොන් කියන්නේ ලොකු එකක්. ටොන් ලොකුයි. කිලෝ කියන්නේ ඒකක වශයෙන් හොඳ ඒකකයේ වශයෙන් ටොන් කියන එක ටිකක් ලොකු ඒකකයක්. මයින ස්කන්ධ මයින ලොකු ඒකකයක්. කිලෝ කියන එක අපි පොඩි කියලා ගමුකෝ. එතකොට ටොන් ලොකු එකේ ඉඳන් පොඩි එකට හරවන්න. ලොකු එකේ ඉඳන් නම් වැඩි කරන්න ඕන. ලොකු එකේ ඉඳන් පොඩි එකට යනවා නම් වැඩි කරන්න ඕන. පොඩි එකේ ඉඳන් ලොකු එකට යනවා නම් පොඩි එකේ ඉඳන් පටන් ගන්න පොඩි එකෙන් නම් බෙදන්න ඕන. මතකනේ? පටන් ගන්න ලොකු එකේ ඉඳන් පොඩි එකට නම් ලොකු එකේ ඉඳන් නම් වැඩි කරන්න ඕන 1000න්. පොඩි එකේ ඉඳන් ලොකු එකට නම් බෙදන්න ඕන. හරි.
එහෙනම් අපේ පළවෙනි මාතෘකාව දැන් මේක හරවන්නනේ මේ යන්නේ. එහෙනම් අපේ පළවෙනි මාතෘකා 6න් ටොන් කිලෝ වලට හරවන්නයි මේ යන්නේ. මොකද්ද මේ කරන්න යන්නේ? ටොන් කිලෝ වලට. මෙයා ලොකු ඒකකය, මෙයා පොඩි ඒකකය. ලොකු එකේ ඉඳන් පොඩි ඒකකයට හරවනවා කියන්නෙම ලොකු ඉඳන් පොඩි එකට යන්නේ. ලොකු නම් වැඩි වෙනවා. පොඩි නම් බෙදෙනවා. ලොකු එකේ ඉඳන් පොඩි එකට යන්නේ. පටන් ගන්න එක ගැන හිතන්නකෝ. ලොකු එකේ ඉඳන් තමයි යන්නේ. ලොකු එකේ ඉඳන් වැඩි වෙනවා. හරි. එහෙනම් වැඩි කියන්නේ right. මේ බලන්න ඔන්න මම ගණන් ටිකක් කරනවා. පළවෙනි ගාන, දෙවෙනි ගාන, තුන්වෙනි ගාන, හතරවෙනි ගාන කීපයක් විතර දාමු. 5 6 7 8. හරි. මම දානවා මුලින්ම ටොන් 5ක්. මොකද්ද කරන්න තියෙන්නේ? සමානයි කිලෝ වලට හරවන්න. මොනවද කරන්න තියෙන්නේ? ටොන් කිලෝ කරන්න 1000න් වැඩි කරන්න ඕන. කීයද මේක 1000න් වැඩි කරාම? ළමයි මතක තියාගන්න 1000න් වැඩි වෙනවා කියන්නේ බොහෝ දුරට අර අගට බිඳු වෙන එකනේ. 1000 නම් අගට බිඳු කීයක් එනවද? බිඳු 3ක් එනවා. එහෙනම් 5යි ටොන් කිලෝ වලට හැරෙව්වහම ටොන් කිලෝ කරද්දි 1000න් වැඩි වෙනවා. එහෙනම් 5000යි. උත්තරය 5000යි. 12යි ටොන් 1000න් වැඩි කරන්න. ටොන් කිලෝ කරද්දි අර උඩ තියෙනවා මම පෙන්නලා තියෙනවානේ උඩ මේ හරියමේ. ටොන් කිලෝ කරද්දි 1000න් වැඩි වෙනවා. එහෙනම් 12යි බිඳු 3යි කිලෝග්‍රෑම්. සරලයි නේද? 12යි බිඳු 3යි. දැක්කද? 5 වුණොත් 5000යි 12 වුණොත් 12000යි කිලෝග්‍රෑම්. හරි. මම දානවා කිලෝග්‍රෑම් 150යි කිලෝග්‍රෑම්. sorry 150යි ටොන්. 150යි ටොන් නම් මොකද කරන්න තියෙන්නේ? 150 ලිව්වා. තව අගට බිඳු 3ක් දැම්මා කිලෝග්‍රෑම්. 1,50,000යි කිලෝග්‍රෑම්. එසේ නැත්නම් 150,000යි කිලෝග්‍රෑම්. බිඳු 3ක් කෙන එක එන්නේ. හැබැයි දැන් ඔය සාමාන්‍ය ඉලක්කම නම් බිඳු 3ක්නේ. ඔන්න බලන්න දැන් මම දශම කරන්න යන්නේ. දශම 8.3යි ටොන්. කොහොමද හරවන්නේ? ඔන්න බලන්න මම පැත්තකින් ලියනවා. 8.3 පිටිපස්සට ඉලක්කම් 3ක් යවන්න ඕනේ. ඒ කියන්නේ මේ දශම ස්ථානයේ 3 පාරක් පන්නන්න ඕනේ. දැන් අරවකේ 3 පාරක් පැනපු එක මේ පහට අග තමයි දශම තිත තිබ්බේ. 3 පාරක් පැනපු නිසා තමයි බිඳු 3ක් ආවේ. පහට අග තිබ්බේ බිඳු 3ක් ආවා. 12ට අග තිබ්බේ දශම තිත 3 පාරක් පැනපු නිසා තමයි අගට බිඳු 3ක් ආවේ. ඒ හැම එකෙම මේක උනේ. හැබැයි මෙතන බලන්න 8.3 දශම තිත 3 පාරක් පයින්නවා කියන්නේ මේ ඉලක්කම පැන්නාම එකයි. තව දෙකක් පයින්න ඕන. එහෙනම් තව දෙකක් එන්න ඕන. දෙකක් ආවම මේ දශම තිත මෙතනට ගියාම උත්තරය 8300යි. එහෙනම් 8.3 දී බිඳු 3ක් එන්නේ නැහැ. බිඳු 2යි එන්නේ. ඇයි බිඳු 2ක් එන්නේ හේතුව? බිඳු 2ක් එන්නේ හේතුව මේ දශම මේ තුනේ ඉලක්කමත් පයින්න එපා. එතකොට 1යි. එතකොට තව එතනම 1යි. එහෙනම් තව 2යි ඕන. 8300යි කිලෝග්‍රෑම්. ඔන්න මම ඊළඟ එක දෙනවා. තව එකක් දෙමු මේ වගේ එකක්. 7.5යි ටොන්. කීයද උත්තරය? ඔන්න දශම තිත පයින්නවා 1යි 2යි 3ක් පයින්නවා. එතකොට කීයක් මැදට බිඳුව වැටෙනවද? අගට බිඳුව වැටෙනවද? 5 පැන්නාම එකක් 5ට බිඳුවක් දාන්නේ නැහැ. එතකොට 5 පැන්නානේ. ඊළඟට තව බිඳු 2ක් එනවා. එහෙනම් 7යි 5යි එකක් පැන්න බිඳු 2යි. 7500යි කිලෝග්‍රෑම්. 7500යි කිලෝග්‍රෑම්. ඔන්න මම දෙනවා මෙහෙම එකක්. 8.3යි 1යි ටොන්. දැන් පන්නන්න බලන්න. කොහොම හරි 3 පාරයි පන්නන්නේ. දැන් හැම එකෙම මේ දශම තිත 3 පාරක් ඉස්සරහට පැන්නා. 1යි 2යි 3ක්. අන්න දැන් 3ක් පැන්නාම 8 තිබ්බනේ කොහොමත්. අර 3යි 1 පැන්නා 3යි 1යි පැන්න දෙපාරයි. එතකොට තව 1යි පයින්නෝන කිලෝග්‍රෑම්. 8310යි. දැක්කද? ලේසි නේද වැඩි? දශම ස්ථාන දෙකක් තිබ්බොත් අකට එක බිඳුවේ දාන්න වෙන්නේ. ඇයි? ඒ දශම ස්ථාන දෙකක් පැන්නට පස්සේ තව 1යිනේ පයින්න ඕන 3ක්නේ පයින්න කිව්වම. ඔන්න ඊළඟ එක. 7.1.2.5යි ටොන්. හරිම සරලයි. මෙතන තියෙන්නේ 1යි 2යි 3ම පැන්නාම අර තිබ්බ ඉලක්කම් 3ම තමයි ඉස්සරහට එන්නේ. 7125යි කිලෝග්‍රෑම්. සරලයි නේද? 7125යි කිලෝග්‍රෑම්. අපි ඊට වඩා දශම ස්ථාන තිබ්බොත් 1යි 2යි 5යි 7යි 3යි ටොන්. මේවට බය වෙන්න එපා. දශම ස්ථාන 3ක් විතරක් පයින්න. 1යි 2යි 3යි.
මෙතනට එන්නේ දශම තිත. උත්තරේ කීයද එතකොට? 7යි 1යි 2යි 5යි දශම 7යි 3යි කිලෝග්‍රෑම්. දැක්කද මෙතන තිබ්බ දශම තිත ඉස්සරහට 3ක් යනවා මේ 1000න් වැඩි කරද්දී. එච්චරයි. අපි ටොන් කිලෝ කරනවා කියන්නේ 1000න් වැඩි කරනවා. ඔන්න දැන් මම සාමාන්‍ය ඉලක්කම් කියලා දුන්නා, දශම ඉලක්කම් කියලා දුන්නා. අපි තව උදාහරණයක් කරමු භාග ඉලක්කම්. දැන් මේ වගේ මේක 9 කියලා දාමු අපි ඊළඟ ගාන. 9. මෙන්න මේක චුට්ටක් හිතන්න ඕන. 2.5 ටොන්. ඒක මෙහෙම හිතන්නේ. 2යි කියන්නේ 2000යි නේද? කිලෝ 2000ක් නේ. 2යි කියන්නේ 2000ක් කියන එක තේරෙනවනේ. දෙකේ 1000 වැඩි වෙන්නේ. මාර කියන්නේ පුතේ භාගයක්. ටොන් එකෙන් භාගයක්. භාගයක් කියන්නේ කොච්චරද? 500ක්. එකක් නම් 1000යිනේ. එතකොට ඔක්කොම කීයද? 2500යි කිලෝග්‍රෑම්. දෙක නම් 2000යි භාගය නම් 500යි. එහෙනම් තව එකක් භාගවල. 8යි භාගයයි ටොන්. 8 නම් 8000යි එකපාර ලියන්න පුළුවන් වඩා හොඳයි. භාගය නම් 500යි. උත්තරය 8500යි කිලෝග්‍රෑම්. ඔක 18යි භාගයක් වුණා නම් 18 නම් 1800යි භාගය නම් 500මයි. එතකොට 18500. 18යි භාගය වුණොත් 18500යි. හරි. මම චුට්ටක් භාගය නැතුව තව එකක් දාන්නම්. 10ට 11ට දාන්නම්. 11ට දාමු. මෙහෙම 7යි 4න් 1. 7 කියන්නේ කොච්චරක්ද? මේ ටොන් හොඳේ. 7 කියන්නේ 7000ක්. 7000යි කිලෝග්‍රෑම්. ළමයි 4න් එකක් කියන්නේ කොච්චරද? කිලෝ එකකින් ටොන් එකකින් 4න් එකක් කියන්නේ 1000කින් 4න් එකක් කියන්නේ 250ක්. 1000කින් 4න් එකක් කියන්නේ කොච්චරද? 4න් බෙදුවාම 1000ක් එහෙනම් 250යි. එහෙනම් දෙකේම එකතුව 7250යි කිලෝග්‍රෑම්. ටොන් කිලෝග්‍රෑම් කළා. විනාඩි 7ක් 18ක් ගිහිලා ඒ ටිකට. රයිට් ටොන් 7250යි. කරන්න එපයි පුතේ මේව නොකර කියලා දීලා වැඩක් නැහැ. රයිට් අපි ඊළඟ එකට යනවා. ඔන්න දැන් ටොන් කිලෝ කළා. හැබැයි ලොකුවට එක්ස්ප්ලেইন කරේ නැහැ. ටට්ටක් ගාලා කිව්වා. හරි ඊළඟට දැන් ඔකේ අනිත් ඊළඟ මාතෘකාව. කිලෝ වලින් දීලා ටොන් කරන්න යන්නේ. පොඩි ඒකකය. මෙයා පොඩි ඒකකය කියලා කිව්වට අර ඒකේ අදහස කුඩා ස්කන්ධමයි ඉන්න පුළුවන් කියන එක. පොඩි ඒකකය ලොකු ඒකකයක් බවට හරවන්න යන්නේ. පොඩි එකෙන් පටන් ගත්තා නම් පුතේ 1000න් මොනවා කරන්න ඕනද? බෙදන්න ඕන. 1000න් බෙදන්න ඕන. ඔන්න මම පළවෙනි උදාහරණයට ගන්නවා. දැන් ගන්නවා මම අර ගානම ගන්නවා 5000යි කිලෝග්‍රෑම්. 1000න් බෙදනවා කියන්නේ ළමයි දශම තිත මෙතන තියෙන ඉස්සරහට යන්නේ 1 2 3ක් ඉස්සරහට. දැන් එතකොට මෙතන තියෙන දශම තිත මේ කෙලවරේ දශම තිත තියෙන සාමාන්‍ය ඉලක්කමක පූර්ණ සංඛ්‍යාව 1 2 3යි මෙතනට යනවා. එතනට ගියාම උත්තරය කීයද? 5යි. 5යි. මේ බිංදු තියෙන නෙවෙයි බිංදු කපන්නත් පුළුවන්. බිංදු 3ක් කැපුවා නම් උත්තරේ හරි. බෙදනවා කියන්නේ බිංදු කපන එක. වැඩි කරනවා කියන්නේ බිංදු දාන එක. අන්න එහෙනම් බෙදුනහම උත්තරය 5යි ටොන්. ඊළඟට 12 අපි 12ම ගන්න නැතුව වෙන එකක් ගමු. 23000යි කිලෝග්‍රෑම්. මොකද කරන්න ඕන? බිංදු අයින් කරන්න ඕන 3ක්. බිංදු අයින් කරනවා. එහෙම නැත්නම් මේ දශම තිත 3 පාරක් ඉස්සරහට යනවා. කලින් ගියේ පිටිපසට දැන් ඉස්සරහට. ඉස්සරහට ගියාම උත්තරේ කීයද? 23යි ටොන්. ඇයි මේ 23යි දශම මෙහෙම ලියන්නේ නැත්තේ? දැන් ඉස්සරහට ගියා නම් මේ අගට බිංදු 3 දාලා ලියන්නේ නැත්තේ ඇයි? බිංදු 3 දැම්මා කියලා වැඩක් නෑ. මේ දශම තිත ඉස්සරහට ගියාම පිටිපස්සේ තියෙන බිංදු 3න් වැඩක් නැති නිසා ලියුවේ නැත්තේ. එහෙනම් 23යි ටොන්. හරි ඔන්න බලන්න දැන් දශම තිත එන ගානක් දෙමු. තුන්වෙනි ගාන. දැන් දෙනවා මෙහෙම. අපිට දෙනවා 8534.5යි කිලෝග්‍රෑම්. ඕක ටොන් කරන්න. දශම තිත මොකද කරන්න ඕන? 1යි 2යි 3ක් මෙතනට දශම තිත එන්න ඕන. එතකොට කොහොමද ලියන්නේ? 8.5යි 3යි 4යි අර පහත් ලියන්න ඕන. අගර ඉන්න පහත් ලියන්න ඕන. මොකද දශම තිත ඉස්සරහට ගියානේ. ටොන් 1000න් බෙදනවා කියන්නේ ඕක තමයි. දශම තිත ඉදිරියට තුනක් ස්ථාන 3ක් පයින්න ඕන. 1000න් බෙදන එක කරන්නේ. හරි මේක බලන්න චුට්ටක් හතරවෙනි ගාන. දැන් මෙහෙම දෙනවා. 835යි කිලෝග්‍රෑම්. 835යි. අගට ඉන්නේ මෙතන දශම තිත. හොඳේ. සාමාන්‍යයෙන් අග තමයි ඉන්නේ. ඉලක්කමක නිකන් පූර්ණ සංඛ්‍යාව. 1යි
2යි 3ක් ඉස්සරහට ගියාම ඉස්සරහටම ඉන්නේ. ඉස්සරහටම දශම තිත ආවහම කොහොමද අපි ලියන්නේ? තව බිඳුවකුත් ඉස්සරහට දාලා තමයි ලියන්නේ. අන්න එහෙමයි ලියන්නේ. ඔන්න අන්තිම උදාහරණය මෙහෙම තිබ්බා. අපි හිතමු මෙහෙම 32යි කිලෝග්‍රෑම් 32යි. කොහොමද ටොන් කරන්නේ? ඔන්න දශම තිත පිටිපස්සේ 1යි 2යි 3ක් පයින්න ඕන. 3ක් පයින් ඉලක්කනුත් නැහැ. හැබැයි කමක් නැහැ අපිට පයින්න පුළුවන්. පැන්නහම අපි කරන්නේ 0.32 තමයි ඉස්සරහට. ඒ කියන්නේ මෙතනට බිඳුවක් දානවා. බිඳුවක් දානකොට බිඳුවට ඉස්සරහට තමයි දශම තිත එන්නේ. මෙතනට දශම තිත එන්නේ. තුන් පාරක් පැන්නහම බලන්න 1යි 2යි 3යි මෙතනට එන්නේ ඉස්සරහට. එතනට ආවට පස්සේ නිකන් ඉන්නේ බෑ. තව බිඳුවක් දාන්න ඕන ඉස්සරහටම. එහෙනම් ටොන් 0.03.2. එහෙනම් හරි සරලයි නේද? මොනවද කළේ? ටොන් කිලෝ කරද්දි 1000න් වැඩි කරා. ලොකු පොඩි කරද්දි වැඩි කරනවා. ලොකු පොඩි කරද්දි. පොඩි ලොකු කරද්දි බෙදනවා. පොඩි නම් බෙදනවා. කලින් ලොකු නම් මේ කලින් එක ලොකු නම් පොඩි කරද්දි වැඩි කරනවා. ලොකු නම් වැඩි කරනවා පොඩි නම් බෙදනවා කියලා මතක තියාගන්න පටන් ගන්න එකෙන් මතක තියාගන්න. right. හරි. දැන් ඔන්න දෙකක් ඉවරයි. ඊළඟට මම දෙනවා ටොන් වලින් දීලා මොකද්ද මේ ටොන් කිලෝ වල දෙකටම හරවන්න කියන මේවා අමාරු නෑ. චුට්ටක් කල්පනා කරලා කරන්න තියෙන්නේ. ටොන් වලින් දීලා ටොනුයි කිලෝයි දෙකටම හරවන්න කියනවා. ඔන්න මම පළවෙනි ගාන විදිහට දෙනවා ටොන් 12.5යි කියලා. ටොන් වලින්මයි දීලා තියෙන්නේ. ටොන් 12.5යි. දැන් ඕකේ තියෙන ටොන් ගානයි කිලෝ ගානයි වෙන වෙනම ලියන්න ඕන. පුතේ මේක කියවන්නේ කොහොමද? ටොන් 12යි කියලා නේද? ඔතනම තියනවා නේද? ටොන් 12යි. 0.5යි. ටොන් 12 නම් මෙතනට එන්නේ 12ම තමයි. ඇයි ටොන් 12 නම් ටොන් ගාන 12 වෙන්න ඕන. මේ දශම වලින් තමයි කාව නිරූපණය කරන්නේද? ඊටු අර කිලෝ ටික නිරූපණය කරන්නේ. හැබැයි පුතේ පරිස්සම් වෙන්න ඕන. පහ කියන්නේ පහ කියන එක නෙමෙයි. පහ කියන්නේ මොකද්ද? මේ මෙතන ඇත්තටම මෙහෙම තමයි ලියවෙන්න ඕන. ටොන් 12යි ඉලක්කම් 3කින් අගට ඉලක්කම් 3ක් දාගන්න. ඉලක්කම් 3ක්. ඇයි ඒ? ඒ කියන්නේ තව බිංදු දෙකක් දාගන්න. මොකද දන්නවද මේ කිලෝ මේ තියෙන කිලෝනේ. කිලෝ 1000ක් වුණාට පස්සේ තමයි ටොන් හැදෙන්නේ. එහෙනම් මේ අග බිංදු දෙකක් ඉන්නවා. පහේ තේරුම 500 කියන එක. එහෙනම් මෙතන ඇත්ත උත්තරය ටොන් 12යි කිලෝ 500යි. ඕක කරන්න තව ක්‍රමයක් කියන්නම් පටල ගන්න නැතුව. මේ වගේ මේ ඒකක දෙකටම හරවන්න දුන්නාම හොඳම දේ තමයි පුතේ ටොන් වලින් තියාගන්නේ නැතුව අර අපේ කලින් වැඩේ ටොන් කිලෝග්‍රෑම් වලට හරව ගන්න. සම්පූර්ණ කිලෝග්‍රෑම් වලට. කිලෝග්‍රෑම් වලට හරවන්නේ කොහොමද? ටොන් කිලෝග්‍රෑම් කරන්න මොකද කිව්වේ මං? අර මතකද? ටොන් කිලෝ කළා. ලොකු එකක් පොඩි කළා 1000න් වැඩි කළා. මේක 1000න් වැඩි කළාම දශම ස්ථාන 1යි 2ක් 3ක් ඉස්සරහ පැත්තට. ඒ කියන්නේ ඉස්සරහ කියලා කියන්නේ දකුණු පැත්තට යනවා. දකුණට. හරිද? එතකොට උත්තරේ කීයද? 12යි දශම තිත එකක් ගියාම පහ පැන්නා. තව දෙකක් යනවා. ඒ කියන්නේ කිලෝ වලින් හැරෙවුවා නම් කීයද? 12500නේ. දැන් එතකොට හැම වෙලේම මේ වගේ මේ ඒකක දෙකකට හරවන්න දෙනකොට ටොන් වලින් දීප එකක් වුණත් අපිට ලේසි කිලෝ වලට හරව ගත්තා නම් මුලින්ම කිලෝ වලට හරව ගත්තට පස්සේ අපිට මේකට හරවන්න ලේසි. මොකද දන්නවද? කිලෝ වලට හරව ගත්තට පස්සේ මේ අන්තිම ඉලක්කම් තුන අයින් කළාම ඉස්සරහත් මේ අන්තිම ඉලක්කම් තුන තමයි කිලෝ. ඉස්සරහ තියෙන්නේ ටොන්. මොකද 1000න් ඉලක්කම් 3ක ඉන්නේ. එහෙනම් මේ දැක්කද? ටොන් 12යි කිලෝ 500යි. ක්‍රම දෙකටම ඔන්න කියලා දුන්නා. නිකන් හිතන විදිහත් කියලා දුන්නා. කෙලින්ම 12 මෙතනට දාලා මේක 500 කියලා හිතලා ගන්නත් පුළුවන්. නැත්තම් කිලෝ වලට හරවලා හිතන්නත් පුළුවන්. තව කරමු ටිකක්. රයිට් මේ බලන්න දෙවෙනි ගාන. දෙවෙනි ගානට මන් දෙන්නම් මෙහෙම. ටොන් 8.3.4යි ටොන්. හරවන්න කියනවා ටොන් වලටයි කිලෝ වලටයි. ඉස්සෙල්ලා එකපාර ගන්න හැටි කියන්න. මේ බලන්න ටොන් 8 නම් මෙතනත් ටොන් කීය වෙන්න ඕනද? 8ම තමයි. 8 නම් 8. මෙතන 34 හිටියට මේ තමයි කිලෝ ටික. ඊටු ටික මේ දශම ස්ථානවල තමයි කිලෝ තියෙන්නේ.
මෙතනට අගට බිඳුවක් එන්න ඕන. මොකද ඉලක්කම් 3කින් තමයි නිරූපණය වෙන්නේ. එහෙනම් උත්තරය 340යි. ඕක ගොඩක් අය වරද්ද ගන්නවා චුට්ටක් ওই විදියට කරන්න ගියාම. ඒ නිසා මම කියන හොඳම දේ මොකද මෙතන 340 තමයි උත්තරය. රයිට්. අපි කොහොමද හොඳම දේ? මේක හරව ගන්න කිලෝ වලට. 1000න් වැඩි කළා. ඒක දන්නවනේ ඔයගොල්ලෝ ටක් ගාලා. 1යි 2යි 3යි. ඒතර උත්තරේ කීයද? 8340යි. 1000න් වැඩි කළා. අන්තිම ඉලක්කම් 3 අයින් කරන්න. අයින් කළාම මේ ඉස්සරහා තියෙන 8 තමයි කිලෝ ටොන්. 8යි ටොන්. මේ පිටිපස්සේ තියෙන 340 තමයි කිලෝ. දැක්කද කරපු විදිය? ඔන්න දැන් ටොන් කිලෝ කරන විදිය ටොන් වලින් දුන්නාම ටොන් කිලෝ වලට හරවන හැටිත් කියලා දුන්නා. ඔන්න මම තව එකම එකයි කරන්නේ මේකෙන්. අභ්‍යාස කරන්න කරලා මට දාන්න වැරදි තියෙනවා නම් මම හදලා කියන්නම්. ඕන කෙනෙක්ට පුළුවන්. ඔයාලට ඕන කෙනෙක්ට මගේ නම්බරයකට WhatsApp කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. 0.02 ටොන්. බලමු මේක කොහොමද හරවන්නේ කියලා. ඔන්න බලන්න. ටොන් කීයද කිලෝ කීයද? බිඳුව නම් බිඳුවයි මෙතන ඇත්තටම ඉලක්කම් දෙකක් තියෙනවනේ ඉලක්කම් තුනක් කරගන්නවා අකට දාලා. ඒ කියන්නේ කීයද ඔය තියෙන්නේ? 0.20 කියන්නේ කීයද? 20ට. 0.20 කියන්නේ 20ට. තේරුණාද? 0.20 කියන්නේ 20ට. නැත්තම් මොකද්ද මම කරන්න කිව්වේ? 0.20යි කියන එක 1000න් වැඩි කරන්න. 1000න් වැඩි කරාම දශම තිත 1යි 2යි 3ක් පැන්නාම මෙහෙම ලියවෙන්නේ 20 විතරයි එන්නේ. මොකද 0.220 කියලා ඉන්නේ. 0.220 කියලා ඉලක්කම නැහැනේ 20. ඒ කියන්නේ කිලෝ 20යි. කිලෝ 20යි කියන්නේ පුතේ එතනම තේරෙනව නේද ටොන් නැහැ කියලා. කිලෝ 20 නම් කිලෝ 20 විතරයි ලියවෙන්න ඕන. ඔන්න ලේසි ඕන ක්‍රමයකට ඒක අල්ලගන්න කොහොම හරි එච්චරයි. ඒක එතකොට ඔන්න මං කියලා දුන්නා. ඊළඟ එක මොකද්ද එතකොට දැන් මාතෘකා තුනක් කළා. ඕකම දෙනවා පුතේ දැන් ඒක නම් කරන්න ඕනෙත් නෑ ඊළඟ එක. ඊළඟ එක දැන් මං කළා. මොකද ඊළඟ එක? දැන් ටොන් වලින් දුන්නේ. දැන් දෙනවා කිලෝ වලින්. කිලෝග්‍රෑම් වලින් දීලා ටොන් වලටයි කිලෝ වලටයි හරවන්න කියනවා. ටොන් වලටයි කිලෝ වලටයි. ඔන්න පළවෙනි උදාහරණය. දෙන්නේ කිලෝ වලින්. කිලෝ වලින් දෙනවා 12320ක්. කිලෝග්‍රෑම්. 12320ක්. ඕක ටොන් කීයද කිලෝ කීයද? දැන් ඕක තමයි මම ටිකකට කලින් කිව්වේ. අර ටොන් වලින් දුන්නාමත් මං කිව්වේ මොනවා කරගන්න කියලාද? කිලෝ කරගන්න කියලානේ. කිලෝ කරගෙන මොකද්ද කිව්වේ මං? අග ඉලක්කම් 3 අයින් කරන්න. අග ඉලක්කම් 3 අයින් කළාම මේ අග ඉලක්කම් 3 අයින් කරාම මේ ඉස්සරහා තියෙන ටොන් 12යි ටොන් 320යි කිලෝ. 12000 කිව්ව ගමන් තේරෙනවන 12 ටොන් 12ක් කියලා. තේරුණාද? ටක් ගාලා ඒවා තේරෙනවන ළමයි දැන් 8 වසර ළමයි ඕගොල්ලෝ. ඔන්න දෙක. 8340යි කිලෝග්‍රෑම්. ඉලක්කම් කීයක්ද මං අයින් කරන්න කිව්වේ? ටොන් වලට යන්න ඉලක්කම් 3කට පස්සේ තමයි ටොන් එන්නේ. එහෙනම් මේක සමාන වෙනවා 8යි ටොන් 340යි කිලෝ. ඔන්න අන්තිම එක. තුන්වෙනි ගාන. මං එච්චර නැතුව දෙනවා. කිලෝග්‍රෑම් 75යි. ළමයි කිලෝග්‍රෑම් 75 කොහොමද ටොන් වලටයි කිලෝ වලටයි හරවන්නේ? කිලෝ 75ක් ඇතුළත ටොන් නෑ නේද? ඉලක්කම් 3ක්වත් පයින්න ඕන. ඉලක්කම් 3ක්වත් පැන්නට පස්සේ තමයි ටොන් එන්නේ. එහෙනම් මෙතන ටොන් නැත. ටොන් බිඳුවයි. ටොන් බිඳුවයි කිලෝ තමයි 75ම. දැක්කද? කිලෝ 75 ආයි ටොන් වලටයි කිලෝ වලටයි හැරෙවුවාම කිලෝ 75ම තමයි. ටොන් නැහැ. එහෙනම් ඔන්න මාතෘකා 4ක් කළා. ඔන්න ඊළඟ මාතෘකාව දැන් ওই ටිකේ අනිත් පැත්ත. මොකද අනිත් පැත්ත කියන්නේ? මෙන්න මේකම දැන් මේ කරපු දෙන්නවම මේක දීලා මේක අහනවා. ඊළඟට මේක දීලා කිලෝ වලින් අහනවා. ටිකක් විතර හිතන්න ඕන එක තමයි ඔන්න ඕක. දැන් මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරා නම් හරි ඉතින්. මම වේගෙන් කරන නිසා. රයිට් මේ බලන්න. මේක හිමීට කරා නම් ඕගලන්ට පැයක් දෙකක් වුණත් ගියත් සම්පූර්ණයෙන් පාඩමම අල්ලගන්නවා. මොකද ගණන් එතකොට ගොඩක් හදනවනේ. දැන් මම මේ කෙටියෙන් වේගය වැඩි කරලා කාලය අඩු කරන්න බලන්නේ. හරි. ඔන්න දැන් මම දෙනවා ඔයගලන්ට මෙහෙම. මොකද දැන් මම කිව්වේ ටොන් ಜಾති දෙකෙන් දෙනවා. ටොනුයි කිලෝග්‍රෑම් වලින් දීලා එකකට හරවන්න කියනවා ටොන් වලට. එහෙම නැත්නම් ටොනුයි කිලෝග්‍රෑම් වලින් දීලා කිලෝ වලට හරවන්න කියනවා. එක ಜಾතියකට.
ಜಾති දෙකෙන් දීලා එක ಜಾතියකට. කලින් එක ಜಾතියකින් දීලා ಜಾති දෙකකට හැරෙව්වා. රයිට් මේ බලන්න මේක 12යි ටොන් මේක චුට්ටක් හිතන්න ඕන 500යි කිලෝ. දැන් ඕක කොහොමද පුතේ ටොන් වලට විතරක් හරවන්නේ? මේ වගේ ಜಾති දෙකකින් දුන්න ගමන් ලේසිම වැඩේ පුතේ කිලෝ වලින් විතරක් ලියා ගන්න එක. මං කියවනේ හැම වෙලෙම කිලෝ වලින් ලියාගත්තාම අපිට ලේසි කියලා. කිලෝ වලින් මේක ලියුම් බලන්න. 12 කියන්නේ කොච්චරද ටොන්? 12000ක්. මතකනේ 12 කියන්නේ කිලෝ වලට ගත්තොත් 12000යි. මෙතන 500 500මයි. ඒක කිලෝනේ. දැන් මං කිලෝ වලට නරවන්නේ. ඒතර මෙයා විතරයි කිලෝ කරන්න ඕන. මෙයා කිලෝ වලින්මයි තියෙන්නේ. ඒතර 12යි 500යි ඔක්කොම කීයද? 12500යි කිලෝ. අන්න දැන් ඒක ටොන් වලට හරවන්න. දැන් ඒක ටොන් වලට හරවනවා කියන්නේ මොකද්ද? 1000න් බෙදන්න. ඉලක්කම් 3ක් 1යි 2යි 3ක් ඉස්සරහට ගියාම උත්තරය 12.5යි ටොන්. උත්තරය 12.5යි ටොන්. තව එකක් බලමු. කිලෝ 8යි ටොන් ටොන් 8යි කිලෝ 34යි. දැන් මේක පැටලෙනවා. මේක එකපාර උත්තරේ දැම්මොත් ඕගොල්ලෝ කොහොමද දාන්නේ? මෙන්න මෙහෙම දාන්නේ. 8.34යි කියලා දානවා ටොන්. මේක හරිද? 3.4 කියන්නේ මතකද? මේකේ 3.4 අගට බිඳුවාම ඇත්තටම 340 ඉන්නේ. ඒ නිසා එකපාර ඔක දාන්න නැතුව මං කියන වැඩේ කරන්නේ මොකද්ද වැඩේ? මේක හරවන්න කිලෝ වලට. දැන් හැම එකේ මේ අර කරපු දේ ඔලුවට ගන්න. මම කලිනුත් ඒ වගේ වැඩක් කළා කිලෝ වලට හැරෙව්වා. කිලෝ වලට හැරෙව්වම කීයද? 8000 ධන 34. මෙතන 34නේ. 8000යි 34යි කීයද? 8034යි කිලෝ. 8034යි. දැන් ඕක 1000න් බෙදලා ටොන් කරන්න. මොකද ಜಾති දෙකකින් දුන්නාම ඉස්සෙල්ලා පොඩි එකකයට හරව ගන්න. අර කිලෝ වලට. දැන් 1000න් බෙදුනහම 1යි 2යි 3ක් දශම තිත යනවා උත්තරය 8.034 තමයි උත්තරය. නිකන් 3.4 නෙමෙයි. නිකන් 3.4 මෙහෙම ලිව්වොත් ඕකේ තේරුම මොකද්ද? ඔතන තියෙන 8340. අගටනේ බිඳුව වැටෙන්නේ. ඒතකොට 34 ලියන්නේ කොහොමද ඇත්තටම? 8.34. කොහොමද ළමයි 8000 මෙහෙම අපි හිතමු 8002 වගේ එකක් ලියන්නේ. 8.0.02. දැක්කද? ඉස්සරහටයි දශම එන්න ඕන මේ බිඳුව එන්න ඕන. රයිට් අපි බලමුකෝ. තව කරමු. වෙලාව ගියට. මේ බාන මේක 15යි ටොන් කිලෝ 2ක්. ඔන්න පටල ගන්න එපා. උත්තරේ මේකද? මේකද උත්තරය? ඔය මොකද්ද ඔය තියෙන්නේ මොකද්ද? ටොන් වලින් ඔහොම ලිව්වොත් මොකද්ද උත්තරය? කීයද මෙතන තියෙන්නේ? 15යි 200 මේ ඉන්නේ. අගටනේ බිඳුව දෙකක් වැටෙන්නේ. කොහොමද ඒකට දෙක කියන එක ලියන්නේ? 15යි කොහොමද ලියන්නේ? 15යි දශම ටොන් 15.0.02 තමයි උත්තරේ වෙන්නේ ටොන් වලින්. හැබැයි ඔහොම කළාට එකපාරට තේරෙන්නේ නැති නිසා මෙහෙම කරමු. මොකද කරන්න කිව්වේ? මේ දෙන්නව අරගෙන කිලෝ වලට හරවන්න. 15000යි 2යි. මෙතන 2යි ඉන්නේ. මෙතන කිලෝ ඉන්නේ 2යි. අපිට කිලෝ වලටනේ හරවන්න ඕන. ආයි කිලෝ වලට හැරෙව්වාම ඒකම තමයි. කිලෝ වලට හැරෙව්වා වෙනස් වෙන්නේ නෑනේ. ටොන් නම් ඔන්න 15000 වුණා. 15000යි 2යි එකතුව 15002යි කිලෝ. දැන් මොකද කරන්න ඕන ටොන් කරන්න? දැන් අපිට ටොන් වලට විතරයි හරව ගන්න ඕන. දශම ස්ථාන 1යි 2යි 3ක් ඉස්සරහට යන්න. උත්තරය 15.0.02. දැක්කද? 15.0.02. හරි. මම ඊළඟට මේකේ ආයි සාරාංශය පොඩ්ඩක් කියනවා. හොඳේ. ඔයගොල්ලෝ කැමති නම් බලන්න එතනින් එහාට. මේ නැත්තම් තේරෙන්නේ නැති ළමයි පවුනේ. අනිත් අයට විනාඩි පැය භාගයෙන් දැන් පැය භාගයක් ගිහිල්ලා. රයිට්. ඊළඟට අන්තිම මාතෘකාව ටොන් කිලෝග්‍රෑම් අර වගේම දෙනවා 12යි ටොන් 500යි කිලෝ. මේක ලේසි. කිලෝ වලට හරවන්න තියෙන්නේ. අපි දැන් කළෙත් ඒකම තමයි. මං කියවනේ ටොන් වලට හරවන්න කලිනුත් අපි කළේ මොනවා කරපෙකද? කිලෝ කරපු එකනේ. මෙතන 12000යි කිලෝ. මෙතන 500යි. කීයද උත්තරය? කෙලින්ම 12500යි. ඒතර කිලෝ වලට හරවන එක nothing. මේකෙදි කලේ කිලෝ වලට ඊළඟ ඉස්සලා කලේ මොකද?
ටොන් වලට හැරෙවෙත් අපි කිලෝ වලට හරවලා තමයි ටොන් වලට හැරෙන්නේ. ඊළඟට මේ බලන්න. ටොන් 8යි කිලෝ 3යි. කීයද උත්තරය? 8000යි 3යි. 8000 උත්තරය සමානයි 8003යි කිලෝග්‍රෑම්. ටොන් 8යි. එහෙනම් ඔන්න සාරාංශ කිව්වොත් පාඩම ඉවර නෑ. සාරාංශ කිව්වොත් මොකද්ද මං කළේ? ඔන්න අහගන්න සාරාංශය. ඒකක වර්ග 4ක් තිබ්බ. අපි මෙතනදී කතා කරන්නේ කිලෝග්‍රෑම් ටොන් විතරයි. ටොන් කිලෝ කරද්දී ටොන් වලින් දීපු එකක් කිලෝ කරද්දී 1000න් වැඩි කරා. එහෙම නැත්නම් දශම තිත 3 පාරක් ඉස්සරහට මේ පැත්තට ගියා. ඊළඟට කිලෝ වලින් දීපු එකක් ටොන් කරද්දී 1000න් බෙදුවා. කිලෝ වලින් දීලා තියෙන එකක් ටොන් කරද්දී 1000න් බෙදුවා. දශම තිත මේ පැත්තට ගියා ඉස්සරහට මේ පැත්තට. කලින් ගියේ අර පැත්තට මෙහෙට. මෙහෙට යන ලොකු වෙනවනේ. හරි. ඊට පස්සේ කළා ටොන් වලින් දීලා ටොන් කිලෝග්‍රෑම් දෙකටම හැරෙව්වා. දැන් මෙහෙම එකක් 12.5යි ටොන්. ඉතින් මම මොකද්ද කිව්වේ ටොන් වලින් දෙන ඕනම එකක් මොනවද කරන්නේ කිව්වේ කිලෝ වලට හරවන්න කිව්වා. මේ මෙන්න මේ ක්‍රමය පාවිච්චි කළා. කිලෝ වලට හැරෙව්වා මෙතන 12යි දශම තිත 3 පාරක් ඉස්සරහට ගියාම 12500යි කිලෝ. ඒකෙන් ඉලක්කම් 3ක් අයින් කරන්න කිව්වා පිටිපස්සෙන්. එතකොට උත්තරය 12යි 500යි. 12යි ටොන් කිලෝ 500යි. ඒක තමයි ටොන් කිලෝග්‍රෑම් කරපු විදිහ. ඕකමනේ නම් අරකට කිලෝග්‍රෑම් වලින් දීලා ටොන් කිලෝ කරන්න කිව්වහම ඒ තමයි මේ යට තියෙන එක තමයි මේ තියෙන කිලෝග්‍රෑම් වලින් කියන 12500යි. අපි ටොනුත් කිලෝ මේ මාරු කළේ කොහොමද? කිලෝග්‍රෑම් කරලානේ. ඉතින් කිලෝග්‍රෑම් එකක් ආයි අමුතුවෙන් කරන්න දෙයක් නෑ. ඉලක්කම් 3ක් අයින් කළා. 12යි ටොන් 500යි කිලෝ. එහෙනම් ඒක ලේසි. එන ආකාර 4යි. දැන් මොකක්ද ආකාර 4? මෙන්න මෙතන 1යි. මෙතන 1යි 2යි. මෙතන 1යි 3යි 4යි. තව දෙකක් කතා කළා. ඕකේම අනිත් පැත්ත. අනිත් පැත්ත මොකද්ද කතා කළේ? ටොන් කිලෝ ಜಾති දෙකෙන් දීලා එකකට හරවන්නයි. ටොන් කිලෝ ಜಾති දෙකෙන් දීලා කිලෝ වලට හරවන්නයි. ಜಾති දෙකෙන් දුන්නාම මේ වගේ ඒවා අපි කතා කරා. 12යි 500යි. ඒ කියන්නේ ටොන් 12යි ග්‍රෑම් 500යි. කිලෝග්‍රෑම් 500යි. ඉතින් පුතේ මේක ඒත් මොකද්ද මං කිව්වේ ටොනුයි කිලෝග්‍රෑම් දෙකෙන්ම තියාගන්න නැතුව හැම එකෙම එහෙමයි ටොනුයි කිලෝග්‍රෑම් දෙකෙන්ම තියාගන්න නැතුව ඕක හරව ගන්න කිලෝග්‍රෑම් වලට විතරක්. මෙතන 12000යි මෙතන 500යි 12500යි කිලෝග්‍රෑම්. දැන් පුළුවන් ටොන් වලට හරවන්න 1000න් බෙදලා. මෙයාටනේ හරවන්න ඕන. ඒතර 1000න් බෙදුනහම දශම ස්ථාන 3ක් ඉස්සරහට එනවා. උත්තරය 12.5යි බිංදු දෙකක් එනවා. බිංදු නොදා ඉන්න පුළුවන්. බිංදු නොදා ඉන්න පුළුවන් පිටිපස්සට. මේ දැම්මට වැඩක් නැහැනේ. උත්තරය ටොන් 12.5යි. ඒ වගේ ඊට පස්සේ කළා ඔයකම 12500ම කෙලින්ම කිලෝග්‍රෑම් කරන්න. ඉතින් කෙලින්ම කිලෝග්‍රෑම් කරන්න මොකද කරන්නේ? 12 කියන්නේ 12000යි 500 කියන්නේ 500යි. උත්තරය 12500යි කිලෝග්‍රෑම්. තේරුණාද? මෙතනින් එහාට තියෙන ඉතාම සරල මාතෘකා ටිකක්. මොනවද තියෙන්නේ? ඔය ටොන් කිලෝග්‍රෑම් එකතු කරන්න, බෙදන්න, වැඩි කරන්න ඒවා ටික තමයි තියෙන අඩු කරන්න. රයිට් අපි ඒ ටිකත් කතා කරමුද ඒකක පරිවර්තනය මම හිතනවා තේරෙනවා කියලා. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් නැත්නම් මම මේ විදිහට කරන එක වැඩක් නැති වෙනවනේ. මේක වේගي වැඩි වගේ නම්. එහෙනම් ආයි මම අර මගේ සුපුරුදු විදිහට ටිකක් වෙලාව අරගෙන කරන්න. මම කැමති නම් ඒ විදිහට. නමුත් ඕගොල්ලෝ කැමති නෑනේ. හරි. අපි බලමු. ඊළඟ මාතෘකාව. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න ඕන නැත්නම් ඉතින් මම දන්නේ නෑනේ ඔයගොල්ලන්ට කරන විදිහ හරියනවද නැද්ද කියලා. හොඳ නම් නරක නම් ඔක්කොම දාන්න කිසි ගැටලුවක් නෑ. මේ විදිය මට පොඩ්ඩක් බෝරින් කියලා හරි දාන්න. රයිට්. දැන් අපි කතා කරන්න යන්නේ කිලෝග්‍රෑම් ටොන් එකතු කරන විදිය. මේක මම වගන්ති ගණන් නම් කතා කරන්න යන්නේ නෑ. වගන්ති ගණන් නැතුව මම නිකම්ම කිලෝග්‍රෑම් සහ ටොන් එකතු කරන්න යන්නේ. හරිම සරල වැඩක් ළමයි. මේව අපි ඕන තරම් කරලා තියෙනවා. හිතන්නකෝ නිකන් මෙහෙම එක ලෝරියක් තියෙනවා. ඒ ලෝරියේ තියෙන හාල් වල ස්කන්ධය ඔන්න ඔහමනේ දෙන්නේ වගන්ති. එක ලෝරියක තියෙන හාල් වල ස්කන්ධය කිලෝ 3යි මේ පළවෙනි ලෝරිය ටොන් 3යි කිලෝ 800යි. දෙවෙනි ලෝරියේ හාල් වල ස්කන්ධය ටොන් 5යි මේ නිකන් හිතනා කියන දාන්නේ ලෝරි වල ගෙනියන්න පුළුවන් ද දන්නෙත් නෑ මෙච්චර. පුළුවන් ඇතිනේ. ටොන් 5යි කිලෝ
750 කියලා දාමු. නිකන් දැන් මගියන්. ලෝරි වල ගෙනියන්න බැරි නම් ඔච්චරනේ. රයිට්. මේ දෙක එකතු කරමු. එකතු කරන්නේ කොහොමද? සරලයි. බිංදු දෙකට බිංදු දෙක මෙහිම එකතු කරන්න තියෙන්නේ 5යි. සාමාන්‍ය එකතු කිරීම. 8යි 7යි 15යි. 5 දැම්ම අර එකක් යහ පැත්තට යවන්න ඕන. මේ ටික එකතු කරාම ටොන් වලින් උත්තර එනවා 5යි 3යි 8යි අර ආප එකයි 9යි. එහෙනම් උත්තරය ටොන් 9 මේ ලොරි දෙකේම තිබ්බ හාල් වල ස්කන්ධය වෙන්නේ ටොන් 9යි කිලෝ 550යි. ඕක නෙමෙයි ප්‍රශ්නේ. මේ ඉලක්කම් තුනට ඉලක්කම් තුන එකතු කරලා ඕක කරන්න දෙන එක හරිම ලේසි වැඩක්. මේක ඉතින් එකතු කරන්න ඕගලන්ට පුළුවන් නේ. මේ ඕන ගානක ඔය වගේ වගන්ති ගණන් දුන්නාම ජනවාරි මාසේ නිෂ්පාදනය කියලා දෙයි ටොන් ගානක් 1 කිලෝ ගානක්. හැබැයි මෙහෙමත් දෙන්න පුළුවන්. මෙන්න මේවට අහු වෙන්න එපා. මේ බලන්න. දැන් මෙහෙම දෙනවා. ජනවාරි වල මම හාල්ම ගන්න මේ දවස්වල හාල් ප්‍රශ්න තියෙන හින්දා. ජනවාරි වල අපි හිතමු මොකක් හරි අස්වැන්නක් හම්බ වෙනවා ටොන් 3.5ක්. පෙබරවාරි වල දෙනවා මෙහෙම. පෙබරවාරි වල දෙනවා කිලෝ 2580ක්. මොකද්ද මේ? මේ දෙක එකතු කරලා අහනවා මුළු අස්වැන්න කොච්චරද කියලා. ඉතින් මෙහෙම ಜಾති දෙකකින් තියාගෙන එකතු කරන්න බෑනේ පුතේ. ඔයාට තියෙන හොඳම වැඩේ මෙන්න මේ ටොන් වලින් තියෙන එකත් කිලෝ වලට හරව ගන්න. ඒගොල්ලෝ අහයි සමහර ටොන් වලින් විතරක් උත්තරය ඇහුවොත් ටොන් වලින් ඇහුවොත් මෙයාව ටොන් වලට හරවන්න. දැන් නිකන් ඇහුවොත් කිලෝ වලට හරවන එක ලේසි. කීයද 3.5 කියන දැන් දන්නවනේ. දශම ස්ථාන 3ක් පැන්නාම කීයද? 3500යි කිලෝග්‍රෑම්. එහෙනම් උත්තරය මොකද කරන්න තියෙන්නේ? 3500යි කිලෝග්‍රෑම් සහ 2580යි කිලෝග්‍රෑම් එකතු කරන්න. මේක එකතු කරන්න ඔයගොල්ලෝ දන්නවා 0යි 8යි 5යි 5යි 10යි එකක් ඉතුරු එහා පැත්තට දෙනවා. 3යි 4යි 5යි 1යි 6යි. ඒ කියන්නේ කිලෝ 6080යි. ඔයගොල්ලන්ගේ ඔක ටොන් වලින් ඇහුවනම් ඔය කිලෝ වලටම හරවල එකතු කරන්න. පස්සේ ටොන් කරන්න. දැන් ටොන් කරන්න. දැන් කොහොමද ටොන් කරන්නේ? කිලෝ වලට හරවල එකතු කරලා පස්සේ ටොන් කරන්න. කීයද ටොන් වලට හැරෙව්වහම? දශම ස්ථාන 3ක් ඉස්සරහට යනවා. බෙදෙනවනේ ටොන් කරද්දි. පොඩි එකක් ලොකු කරද්දි ටොන් වලදී පොඩි අගියන් ඉන්න ඕනේ. කියන්නේ ඉලක්කම තව අඩු වෙනවා. 6යි දශම 0යි 8යි 0යි ටොන්. ඔන්න ටොන් වලින් ඇහුවොත්. එහෙම ඇහුව නැත්නම් ටොනුයි කිලෝග්‍රෑම් දෙකෙන්ම ඇහුවොත් ටොනුයි කිලෝග්‍රෑම් දෙකෙන්ම. මෙන්න මේ බලන්න. මෙතන 6080 තියෙනවනේ. මෙතන 6080 තියෙනවනේ මෙන්න මේ හරිය. 6080 ඉලක්කම් 3ක් අයින් කරන්න. එතකොට උත්තරේ කීයද? 6යි ඊටු ටික 80. 0.80 කියන්නේ 80මනේ. එහෙනම් ටොනුයි කිලෝග්‍රෑම් වලින් ඇහුවොත් 6යි 80යි. ටොන් 6යි කිලෝ 80යි. ඉතින් මේ එක එක ಜಾති වලින් දීලා ඔයාට කැමති ಜಾතියකට හරව ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ඒකක පරිවර්තනය දන්නවනේ. ඔයාට ලේසි ඒකක වර්ගයකින් එකතු කරලා කැමති එකකට හරව ගන්න. අහන එකට හරව ගන්න. අහන්නේ ටොන් වලින් නම් ටොන් වලට හරව ගන්න. අහන්නේ ටොන් කිලෝග්‍රෑම් දෙකෙන්ම නම් අර විදිහට හරව ගන්න. හැබැයි මෙතන එකම එක අහු වෙන තැනක් මං කියන්නම්. මේවා දැන් ඔයාලා අභ්‍යාස කරලා මට එවන්න. මං බලනවා අනිවාර්යෙන්. නමත් එක්ක දාන්න. නම එක්ක දාන්න. එතකොට ඒ වගේම මම දන්නේ නැහැ ඔයගොල්ලෝ සමහර අය මගේ ෆිසිකල් ක්ලාස් වෙන ළමයිනුත් උත්තර එවනවා. එතකොට ඒගොල්ලෝ නම් මම දන්නවා නමින්. හැබැයි මේ YouTube එකෙන් බලන ඕගොල්ලන්ගේ නම් මම දන්නේ නැහැ නේ. නිසා නම් දාලා මම මේ YouTube එකේ බලපු එක්කෙනෙක් කියලා දාන්න. එතකොට මං උත්තර එවන්නම්. හරි. උත්තර ඕගොල්ලන්ගේ අඩුපාඩු මට කියලා දෙන්න පුළුවන්. මෙන්න මේ ගාන තමයි ඕගොල්ලෝ අහු වෙන ගාන. ඔන්න මං ගානක් දෙනවා චුට්ටක් බලන්න. එකතු කරන්න ගානක් දෙනවා මෙහෙම. එකතු කරන්න ගානක් දෙනවා මේක. ඔන්න ගානක් දුන්න එකතු කරන්න. මේ ටොන් 7කුයි කිලෝ 25යි ටොන් 8කුයි කිලෝ 82යි. ඕක එකතු කරාම ඔන්න වෙන වැඩි. 5යි 2යි කීයද? 7යි. දැම්ම 7. 8යි 2යි 10යිනේ. බිංදුව දාලා එක මේ පැත්තට යවනවා. ඒක හරිද වැරදිද? පුතේ ඉලක්කම් කීයක් මෙතන ලියන්න පුළුවන්ද මේ කිලෝ වලට? ඉලක්කම් 3ක් ලියන්න පුළුවන්. දැක්කද? මේ දෙකක් ඉවර කරලා ඉතුරු එක එහා පැත්තට යවන්න එපා. අර එකත් මෙතනටමයි එන්නේ. ඕක මම ඕන තරම් ෆිසිකල් ක්ලාස් එකේ ළමයින්ට දීලා බලලා තියෙනවා චෙක් කරලා ළමයි මේ එක යවනවා අනිත් පැත්තට අර පුරුද්දට. මෙතනදී එක යවන්න බෑ. මොකද දන්නවද හේතුව? මෙතන ඉලක්කම් කිලෝ කීයක් ලියන්න පුළුවන්ද? 999
9 වෙනකන් කිලෝ එන්න පුළුවන්. 1000 වෙච්ච ගමන් තමයි ටොන් පැත්තට යන්නේ. එහෙනම් මෙතනට එකක් ආවේ නැහැ. උත්තරය 15යි. 7යි 8යි 15යි. එහෙනම් ටොන් 15යි කිලෝ 107යි. නැත්නම් මේක නෙමෙයි උත්තරය. සමහර අය එක අනිත් පැත්තට දාලා ටොන් 16යි කිලෝ 0.7යි කියලා ලියන එක වැරදි. ඒක වැරදි. right. එකතු කරන්න දන්නවා. අඩු කරන්නත් දන්නවා නේද? අඩු කරන්නත් ඕකම තමයි පුතේ. අඩු කරන්න ඉතින් ඔන්න ඉතින් කියන්න ගියොත් වෙලාව යනවා. ටොන් කිලෝ අඩු කරමු. 5යි 0.70කින් අඩු කරන්න දෙනවා කියලා හිතමු. දැන් මෙහෙම හිතන්නකෝ. මෙහෙමයි මේ ගාන පොඩ බර වගන්තිත් එක්ක මම චුට්ටක් කියන්නකෝ. හාල් එක්ක ලොරියේ ස්කන්ධය. හාල් සමග ලොරියේ ස්කන්ධය ටොන් 5යි කිලෝ 70යි. ඊට පස්සේ හාල් වල විතරක් ස්කන්ධය ටොන් 2යි කිලෝ 800යි. හාල් වල විතර. දැන් මෙතන ඕකෙන් හොයන්නේ කාවද අපි එතකොට? දැන් හාලුයි ලොරියයි දෙකේම හාල් සමග ලොරියේ ස්කන්ධය කියලා ගානක් දෙනවා 5යි 70යි කියලා. හාල් වල පමණක් ස්කන්ධය මෙච්චරයි. එහෙනම් ওই දෙක අඩු කරාම කාගේ ස්කන්ධයද ලැබෙන්නේ? ලොරියේ ස්කන්ධය ලැබෙන්නේ. ලොරියේ ස්කන්ධය. අහන්න පුළුවන් ලොරියේ ස්කන්ධය සොයන්න. එතකොට අඩු කරන්න තියෙන. මේ බාන අඩු කරන විදිය සරලයි ඈ. අර විදිහම තමයි. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. 7න් බිංදුවක් 7යි. මේක අඩු කරන්න බැරි නිසා එහා පැත්තෙන් ගන්නවා 10යි 10න් 8ක් 2යි. 10න් 8ක් 2යි. හරිනේ බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 7න් බිංදුවක් 7යි 10න් 8ක් 2යි. දැන් මෙතන ඉන්නේ 4. මෙතන ඉන්නේ 4. 4න් 2ක් 2යි. ඒ කියන්නේ ලොරියේ ස්කන්ධය ටොන් 2යි කිලෝ 270යි. ටොන් 2යි 270යි. සරලයි නේද? එතකොට මතක තියාගන්න අර වගේ අඩු කරන්න දුන්නත් මෙන්න මෙහෙම අඩු කරන්න දුන්නත් මොකද කරන්නේ? දැන් අර මං කිව්වා අර අහුවෙන ගාන මෙහෙම දෙනවා. ටොන් 5යි 42කින් අඩු කරන්න ටොන් 2යි 79ක්. ඔහොම අඩු කරන්න දුන්නොත් මොකද කරන්න ඕන? පුතේ මෙතනට ඉලක්කම් 3ක් නැතුව අඩු කරන්න යන්න එපා. ඉලක්කම් 3ක් නැතුව අඩු කරන්න ගියොත් වරදිනවා. ඒ නිසා මෙතනටයි බිංදු දෙකක් දාගෙන ඉලක්කම් 3කින් ලියාගන්න. 0.42 කිව්වත් 42 කිව්වත් දෙකම එකයිනේ. හැබැයි බිංදුව නැති වුණොත් මොකද වෙන්නේ? ලොකු වැරද්දක් වෙනවා. අයියා රතන අපි හිතන්නේ මේ ස්ථාන දෙකයි තියෙන්නේ කියලා. ඒ නිසා බිංදුව දාගෙන අඩු කරන්න. දැන් අඩු කරන්න දන්නවනේ. ඔක සාමාන්‍ය විදිහට අඩු කරන්න. බිංදුව දාලා අඩු කරන්න. 2කින් 9ක් අඩු කරන්න බැරි නිසා එහා පැත්තෙන් ඉල්ලනවා 12න් 9ක්. 12න් 9ක් 3යි. මෙතන දැන් 3 ඉන්නේ. 3 අඩු කරන්න බැරි හින්දා එයාත් එහා පැත්තෙන් ඉන්නවා. එයා ඒතකොට මෙහෙමනේ පාස් කරන්නේ. මෙතන 13 වෙනවා. 4 තිබ්බ එක 3 වෙලා එහා පැත්තෙන් ඉල්ලුවාම 13 වෙනවා. 13න් 7ක් අඩු කළාම 6යි. 13න් 7ක් අඩු කළාම 6යි. මෙතන ඉන්නේ දැන් 9. ඇයි 9 ඉන්නේ? මෙයාගෙන් ආව එකක් ආවම 10 වුණා. එහා පැත්තට දුන්නාම 9යි. 9න් බිංදුවක් 9යි. මෙතන ඉන්නේ 4 4න් 2ක් 2යි. 4න් 2ක් 2යි. ටොන් 2යි 963යි. සරලයිනේ. හරි. ඔය තියෙන එකතු කිරීම අඩු කිරීම. එහෙනම් ඉක්මනට ඉවර කරනවා. ಗುಣ කිරීමත් ඒ වගේ. අපිට දෙනවා එක ලෝරියක ස්කන්ධය කියලා දෙනවා. එක ලෝරියක ස්කන්ධය නැත්නම් එක ලෝරියක ගෙන ආපු හාල් ප්‍රමාණය ටොන් 3යි කිලෝග්‍රෑම් 50යි කියලා දෙනවා. එතකොට මොකද කරන්නේ? ලෝරි 5ක අහනවා. වැඩි කිරීම දැම්මා 5. සරලයි. සාමාන්‍ය විදියට වැඩි කරන්න තියෙන්නේ. මේ ටොන් අර මේ කිලෝග්‍රෑම් ග්‍රෑම් වගේ තමයි. 5 වරක් බිංදුව බිංදුවයි 5 වරක් 5 25යි දෙකක් ඉතුරුයි. 5 වරක් බිංදුව ආයි බිංදුවයි අර දෙකත් එක්ක 2යි. එතකොට ඔන්න කිලෝ පැත්ත ඉවරයි. කිලෝ ඉවරයි. දැන් ටොන් 5 වරක් 3 15යි. 5 වරක් 3 15යි. මේ පැත්තෙන් වැඩි කළා එහා පැත්තට උනත් එකක් එන්නත් පුළුවන්. එකක් ආවොත් 5 වරක් 3 15යි. අර ආපු එකයි 16යි. ආපු එකයි 16යි. එහෙම තමයි වෙන්නේ. තේරෙනව නේද? මෙතනත් අර වගේ අහුවෙන්න ගණන් දෙනවා. මෙහෙම දුන්නා නම් ඉලක්කම් දෙකක් විතරක් දුන්නා නම් මොකද කරන්න ඕන? වැඩි කරන්න 5න්. ඉලක්කම් දෙකක් දෙනවා 5න්. කොහොමද කරන්නේ? 5 වරක් බිංදුව බිංදුවයි. 5 වරක් 5 25යි. 5 දැම්මා. 2 යවන්නේ එහා පැත්තට. 2 ඉන්නේ මෙතනටම තමයි. ඒ දන්නවද? ඉලක්කම් කීයක් දාන්න පුළුවන්ද? 3ක්. 5 වරක් 3 15යි. දැක්කද? 15යි ටොන් කිලෝ 250යි. එහා පැත්තට යවන්නේ මේ ඉලක්කම් 3ටත් වඩා වැඩි වුණොත් විතරයි. right. ඒ වැඩි කිරීම. ඊළඟට බෙදීම. කොහොමද බෙදීම කරන්නේ? මම දෙනවා මෙහෙම 15යි ටොන් කියන එක
15යි ටොන් අපි ගමු 875යි කිලෝග්‍රෑම් කියන එක. මේක බෙදන්න කියන අපිට පහින්. මේ ලොරි 5ක ස්කන්ධය එක ලොරි එක ස්කන්ධය වගේ නිකන් අහනවා. ලොරි 5ක ගෙනාපු මොන හරි ද්‍රව්‍ය ප්‍රමාණයක් එක ලොරි එක කොච්චරක් ගෙනාවද? එහෙනම් මොකද කරන්නේ? එක ලොරි එක හොයන්න පහින් බෙදන්න ඕන. කොහොමද පහින් බෙදන්නේ? මේ සාමාන්‍ය විදිහට. 15ට 5 ඒවා 3යි 3 වරක් 5 15යි අඩු කළාම බිඳුවයි. සමහරට ඉතුරු වෙන්නත් පුළුවන්. දැන් මේ 15 නැතුව මෙතන 16 තිබ්බනම් 16ට 5 ඒවා ඒත් 3යි. හැබැයි මෙතනට එන්නේ 15 අඩු කළාම 1 එනවා. 16 ටොන් තිබ්බනම් මෙතන 16 තිබ්බනම් දන්නවනේ 16 තිබ්බනම් ඒත් උඩට 3මයි මෙතනට 15 ඇවිල්ලා එකක් ඉතුරු වෙනවා 16 වුණොත් ඒක ඉතුරු වෙන්නත් පුළුවන් ඉතුරු නැති වෙන්නත් පුළුවන් දැන් මේක ඉතුරු නෑ ඊට පස්සේ මේ 8 කියනවා පල්ලෙහාට 8 දැන් මෙතන ටොන් ඉවරයි ඔන්න 3යි ටොන් 8ට 5 ඒවා 8ට 5 ඒවා කීයද 1යි 1 වරක් 5 5යි අඩු කළාම 3යි දැන් ගෙනවා 7 පල්ලෙහාට 37ට 37ට 5 ඒවා කීයද 7යි 7 වරක් 5 35යි අඩු කළාම 2යි ගේනවා 5 පල්ලෙහාට 25ට 5 ඒවා 5යි 25මයි ඉතුරු නැත ගාන්ට බෙදුණා එහෙනම් කීයද උත්තරය එක කොච්චරක් ගෙනල්ලාද ටොන් 3යි 175යි කිලෝග්‍රෑම් තේරුණා නේද බෙදන්නේ එහෙම ගුණ කරන්නේ එහෙම ඔන්න මම පුළුවන් තරම් ඉතාමත් වේගයෙන් කරා මේක සාමාන්‍යයෙන් මම කරන වේගයෙන් කළා නම් පැය එකමාරක්වත් මට මේ වීඩියෝ එක කරන්න යනවා. හැබැයි ඔන්න මම පැයකටත් අඩුවෙන් විනාඩි 50 ගණක් වුණ දැනට පැයකටත් අඩුවෙන් කළා. හැබැයි මේ ක්‍රමයේ හරි නැත්නම් මට කමෙන්ට් එකක් දාලා නැත්නම් මේ ක්‍රමයේ ෂේප් නම් කමක් නැහැ ටිකක් වේගෙන් කළාට ওই විදිහට කරන්න අපිට අල්ලගන්න පුළුවන් කියලා හරි කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි කියලාවත් කමෙන්ට් එකක් දාන්න. හැබැයි මතක තියාගන්න මොනම හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඔයාලා හදපු ගානක් එහෙම මේ තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අනික් වීඩියෝ channels වල වගේ නෙමේ ඔයාලට ඕන වෙලාවක මට මේ නම්බර් එකට ඔයාලගේ ඒ ගැටලුව එවන්න 077යි 377යි 077යි 9 ලේසියෙන් මතක තියාගන්න 077යි 377යි 077යි 9 ඉතින් මැත්සෝම් තමයි අපේ channel එකේ නම මේකට එවන්න ටග් ගාලා මැසේජ් එකක් ඔගොල්ලෝ හදපු විදිහයි නැත්නම් තේරෙන්නේ නැත්නම් හරි දාන්න මං කොහොම හරි වොයිස් මැසේජ් එකක් හරි දාලා හදන විදිය කියලා දෙන එක දෙනවම තමයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. අනේ දිගටම රැඳී සිටින්න අපිව subscribe කරන් දන්න යාළුවන්ටත් යවන්න. හැම ඔගොල්ලෝ බලලා විතරක් ඉන්න එපා ඉතින්. දන්න යාළුවන්ට යවන්න. මම කැමති මේ channel එක හැම ළමයෙක්ම දකින්නවා නම් මොකද කාට හරි බලලා වීඩියෝ එකක් මේක ඉගෙන ගන්න පුළුවන් නේ. right එහෙනම් හැමෝටම සුබ දවසක්.